සැන්දාව සියලු දෙනාටම අද මම මේ විදිහට පටන් ගන්නම්. මොකද ගොඩක් වෙලාවට අපේ කාන්තා පක්ෂය නිතරම අහනවා කියාගෙන් ජොබ් නැද්ද කියලා. එහෙම නැත්නම් අපි කියන්නේ සාත්තු සේවය නේද? ගෘහ සේවය, සාත්තු සේවය. ඉතින් කොහොම හරි වැඩිහිටියන් බලා ගන්න. ඉතින් මොකද ගොඩක් වෙලාවට වැඩිහිටියක් දැන් නිතරම වගේ රැකියා අවස්ථා ලැබෙන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ. මොකද ඉතින් ගොඩක් වෙලාවට 100%ක්ම වගේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉතින් වැඩවලට නම් යන්නේ ඉතින් අපේ පිරිමි අපේ කොල්ලෝ ඒගොල්ලෝ තමයි යන්නේ ගොඩක් වෙලා අවුරුදු 25 45 අතර ඉතින් කෙයා ගිවන් ජොබ් වලට යනකොට ඉතින් ගොඩක් රැකියා අවස්ථා ටිකක් එනවා අඩුයි දැන් ඒත් නැත්තේම නැහැ කිව්වොත් ඒත් දැන් යනකොට ගොඩක් කට්ටිය අහලා තිබුණා මගෙන් NVQ level 3 certificate එක ඕනද කියලා. ඒක ඕන වෙනවා. ඒකම අවුරුදු 25 45 අතර මේ තමයි වයස් සීමාව අපේ කාන්තා පක්ෂයට. ඒ වගේම කියන්න තියෙනවා සාමාන්‍ය ඉංග්‍රීසි ටිකක් තිබුණොත් ඇති. ලොකුවට ඕනේ නැහැ. මොකද අපි හැමෝම එහෙම තමයි. මෙහි ආවට පස්සේ තමයි හරියට ඉංග්‍රීසි හරි හීබ්‍රු එහෙම කියන්නේ ඊශ්‍රායල් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න. මෙහි ඇවිල්ලා තමයි. ඉතින් කොහොම හරි සාමාන්‍ය ඉංග්‍රීසි ටිකක් අර වචන ටිකක් හුමාරු කරගන්න. අර තමන්ගේ ඒ වෙලෙට තියෙන වැඩ කටයුතු කරන සාමාන්‍ය ඉංග්‍රීසි නොලෙජ් එකක් තිබුණාම ඇති. ඊට පස්සේ පුළුවන් ඕනනම් ඒක තව වැඩි දියුණු වෙනවා ආවට පස්සේ. ඉතින් කොහොම හරි අද මොකද්ද මම හොයාගත්තා දැන් මේ ගොඩක් කට්ටිය අහනවා අපිට ජොබ් නැද්ද කාන්තා පක්ෂයට නැද්ද කියලා. ඉතින් මෙන්න තියෙනවා කෙයා ගිව සාතු සේවා පුහුණු පාඨමාලාවක්. දැන් මේ නව මම ඔයගොල්ලෝ විස්තර ටික කියන්නම්. ඊට කලින් කරුණාකර සියලු දෙනාම ඉතින් වෙනද වගේම මේ වීඩියෝ එක ෂෙයා කරලා දෙන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා ඒ අවශ්‍ය වැඩ කටයුතු ඔයගොල්ලන්ගේ පැත්තෙන් කරලා දෙන්න. රයිට්. මම විස්තර ටික කියන්නම්. දැන් නව පාඨමාලා ආරම්භය පෙබරවාරි 11. අද තමයි ඒගොල්ලෝ ආරම්භ වෙන්නේ. මේක තින්නේ මෙහෙමයි. පොල්ගොල්ල තින්නේ පොල්ගොල්ල වත්ත පොල්ගොල්ල මම ඉන්න තව විස්තර දෙන්නම්. ෆුල් ටයිම් දවස් 45 තියෙන්නේ. ෆුල් ටයිම් 45 days. ඔයගොල්ලෝ දවස් 45ක් කරන්න තියෙනවා. ඊළඟට තමයි ඉතින් කොහොම හරි තව තියෙන බලමු මොනවද විස්තර කියලා. දැන් කොහොම හරි මේ පාඨමාලා පෙබරවාරි 11 ඒ කියන්නේ අද ඉඳලා ආරම්භ වෙනවා. පළපුරුදු පුහුණු කරුවන්ගෙන් ඉගෙන ගන්න පුළුවන් කියන. ඒ වගේම ප්‍රායෝගික කියාගිව කුසලතා ලබා ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් කරලා කොහොමද සාතු සේවය කරන්නේ, කැම ටිකක් දෙන්නේ කොහොමද, වතුර ටිකක් එල්ලුවාම ඒක දෙන්නේ කොහොමද. එතකොට අර තින්නේ අර අපි කියමු සාතු සේවය කරන වැඩිහිටියෝ ඉන්නේ ඇඳන් තින්නේ ඒව ඇඳ උස්සන්න, පාත් කරන්න, කකුල් උස්සන්න, මේ ඔළුව උස්සලා තියන්න, කොට්ටේ තියන්න. ඒ වගේ ඇඳ අර තියෙනවා මේ රිමෝට් කන්ට්‍රෝල් එකක් ඒකෙන් ඇඳ උස්සන්න පාත් කරන්න ඒව ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට කොහොමද බෙහෙත් ටික දෙන්නේ, ඉන්ජෙක්ෂන් එකක් ගහන්නේ. ඉතින් ලොකු කාර්යයක් තියෙනවා ඉගෙන යන්න කලින් ඔයගොල්ලන්ට මේ පාඩම් ගොඩක් හොඳයි. ඔයගොල්ලන්ට යන්න ලැබෙනවා යනවනම් රයිට්. ඒ ගිහිල්ලා ඒකේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඒ වගේ තමයි මේකේ ශ්‍රී ලංකාව සහ විදේශ රැකියාව සඳහා දොරටු විවෘත කරගන්න පුළුවන් කියලා තියෙනවා. රයිට්. මෙහෙමයි ඒකේ ගොඩක් කට්ටිය මේකේ නම මොකද්ද කියලා අහන්න පුළුවන්. දැන් මොකද්ද මේ කොහෙද කියලා. මෙහෙමයි තියෙන්නේ. Seven Hills Healthcare Private Limited පොල්ගොල්ල මහනුවර. ඔයගොල්ලන්ට ඊළඟට ඔන්න ඒකේ නම කිව්වා. දැන් ඊළඟට ඔයගොල්ලන්ට නම්බරේ ඕන වෙනවා කන්ටැක්ට් කරගන්න. නම්බරේ තමයි 071 825 45 70. මම නැවත කියන්නම් 071 825 45 70. ඊළඟට ඉතින් මේ දැන් ට්‍රේනින් එක කෝස් එක අද ආරම්භ වෙනවා කියලා තියෙනවා. පරක්කු නැහැ. ඔයගොල්ලෝ කෝල් කරලා යන්න පුළුවන්. කිසිම පරක්කුවක් නැහැ. ඉතින් කොහොම හරි රජයේ විශ්වාසනීය රජයේ අනුමැතිය ලත් පුහුණු ආයතනක ඒ ගැන බය වෙන්න එපා ඔයගොල්ලන්ට. රයිට්. වෙන කියවුදු දැන් නැහැ. මම ටෙලිෆෝන් නම්බරේ කිව්වා ඔයගොල්ලන්ට. මොකද්ද කම්පැනි එහෙම නැත්තම් ඒජන්සිය තියෙන්නේ Seven Hills Healthcare Private Limited පොල්ගොල්ල මහනුවර. දවස් 45ක් වම ඔයගොල්ලන්ට ඉතින් නේවාසිකව ඉන්න වෙනවා. මොකද දවස් 45ක් මේ කෝස් එක කරන්න බෑ. NVQ level 3 certificate එක ගන්න. මොකද ඔයගොල්ලෝ ඊට පස්සේ apply කරන මේ certificate එක අවශ්‍ය වෙනවා මේ සාතු සේවයට යන්න. හොඳයි.
වෙන විශේෂ කිව්ව දැන් නැහැ. ඉතින් ගොඩක් කට්ටිය අහලා තිබුණා මගෙන් මට යනවා මෙඩිකල් ගිහිල්ලා ටෙස්ට් එකක් පාස් මෙඩිකල් ඇවිල්ලා නැහැ. ඉතින් මෙහෙමයි ඉතින් ඕකට අර මෙඩිකල් එකේ ඉන්නේ ඇග්‍රීමන්ට් එකක් එන්න ඕනේ. ඇග්‍රීමන්ට් එක ආවට පස්සේ තමයි ඔයගොල්ලන්ට මෙඩිකල් කතා කරන්නේ. ඉතින් පොලිමේ කියන්නේ කිව් එකේ ඉන්න ඕගොල්ලන්ට ඇග්‍රීමන්ට් එන විදිහට තමයි ඔයගොල්ලන්ට කතා කරන්නේ. ඉතින් මොකද දන්නවනේ එක ජොබ් එකකට අඩුම ගානේ 150ක්වත් ඇප්ලයි කරනවා නේද? ඉතින් ජොබ් ගොඩක් නැහැනේ. ඉතින් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙනවා. ඉතින් මම නිතරම කියන්නේ ලංකාවේ කරන රස්සාව කරන්න. ඒක දාලා මේකට ඇප්ලයි කරලා බලාගෙන ඉන්න එපා. අපරාධ ඔයගොල්ලන්ගේ වෙලාව කාලේ මොකද මුදුරුත් ඕනේ අද ශ්‍රී ලංකාවේ තියෙන ආර්ථිකයත් එක්ක හැප්පෙන්න. හොඳයි එහෙනම් වෙන කියුතු විශේෂ දෙයක් නැහැ ඔයගොල්ලන්ට. මම තව මොන හරි දැනන ගමන් ඕගොල්ලන්ට මේ දැනුවත් කරන්න වීඩියෝ එකකින්. මොකද අපි යනකොට ඕගොල්ලන්ට මේවා බාර ගන්න තියෙනවා. මොකද අපි යනකොට අපේ යුතුයකම අපි කරනවා. ඕගොල්ලන්ටත් ඇවිල්ලා රැකිය අවස්ථාවක් උදා කරගෙන විදේශ රටක රැකිය අවස්ථාවක් උදා කරන ඕගොල්ලන්ගේ ඩ්‍රීම් ඔෆ් ඊස්ට්‍රයිල් එහෙම නැත්නම් ජීවිතේට පාර හොයාගන්න. හොඳයි එහෙනම් මම මේ නවදින සියලු දෙනාටම නැවතත් සුබ සන්ධ්‍යාවක් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු අපි.